ඔයාගේ ගෙදර බෙඩ්රූම් එක ඔයා ගේම්ස් ප්ලේ කරන තැන ව්‍යාපාරස්ථානය මේ වගේ LED ලයිට්ස් වලින් ඩෙකරේට් කරගන්න කැමතිද? ඒ විතරක් නෙවෙයි ඔයාගේ ස්මාර්ට් ෆෝන් එකෙන් ඔයා කැමති කලර්ස් වලින් කැමති ස්ටයිල්ස් වලට කන්ට්‍රෝල් කරගන්නත් පුළුවන්. අපේම රටේ නිෂ්පාදනයක් නිසා හොටෙල්ස්, අපාර්ට්මන්ට්ස්, බිල්ඩින්ග්ස් වලට අවශ්‍යතාවයට අනුව නිම කර දෙන්නත් පුළුවන්. අවුරුද්දක වගකීමත් එක්ක ස්මාර්ට් LED සිස්ටම් එකක් ගන්න දැන්ම අමතන්න 011-410-5502. ආයිබෝවන් ගිහන්ටෙක් YouTube channel එකට ප්‍රථම වතාවට ලංකාවේ කම්පැනි එකකින් ලංකාවේ නිෂ්පාදනයක් විදිහට LED smart control එකක් වෙළඳපොළට හඳුන්වලා දීලා තියෙනවා. අපි බලමු මොකද්ද මේ LED smart control එකක් කියන්නේ කියලා. මේක ලංකාවට අලුත් වුණාට අතර මේ WLED කියන concept එක ලෝකේ අනිත් රටවල් වල popular product එකක්. මොකද නිවාස, ගොඩනැගිලි, නිදන කාමර, showrooms LED වලින් ඒ කියන්නේ ආලෝකකරණය කරනවා කියන්නේ අලුත් දෙයක් නෙවෙයි. වෙනස තියෙන්නේ අර ඒකාකාරී රටාවන්ට ඒකාකාරී වර්ණ වලට. මොකද ඔයාලා දන්නවා අපි LED strip එකක් ගහගත්තොත් RGB colors තියෙන ඒකේ තියෙන colors ටිකක් තියෙනවා සහ ඒකේ තියෙන patterns ටිකක් තියෙනවා. ඒ ටික එකම දිගට දැල්වෙනවා මිසක් අපිට ඒක වෙනස් කරන්න බෑ. මේකේ වෙනස තියෙන්නේ ඔයාලට පුළුවන් ඔයාලා කැමති විදියට මේකේ තියෙන colors, මේකේ තියෙන patterns ඔයාලට කැමති විදියට ඔයාලා තැනට ගැලපෙන විදියට change කරගන්න. ඒක තමයි මේකේ තියෙන වෙනස. සහ ඔයාලට හම් වෙන වාසිය. ඉතින් මේ product එකේ options තියෙනවා සෑහෙන ප්‍රමාණයක්. අපි බලමු මොනවද තියෙන්නේ කියලා. මේ product එකේ නිර්මාණකරුවන් කියන්නේ මේ ලංකන් කම්පැනි එක මේක products දෙකක් විදියට තමයි හඳුන්වලා දීලා තියෙන්නේ. එකක් තියෙනවා industrial, අනිත් එක තියෙනවා home use. Industrial කියන්නේ ඇත්තටම කියන්නේ ලොකු projects විදියට යන්නේ showrooms, boardrooms, ලොකු buildings ඒ වගේ ඒවට යන්නේ industrial system එකට තමයි යන්නේ. එතකොට තව එකක් තියෙනවා home use. ඒ කියන්නේ budget එකට සාමාන්‍යයෙන් bedroom එකක්, ගෙදරක් design කරගන්න කෙනෙක්ට, games play කරන office එකක්, ඒ වගේ තැනක් design කරගන්න කෙනෙක්ට home use කරන්න budget device එකකුත් මෙයාලා හදලා තියෙනවා. අපි බලමු මොකද්ද මේ home use එක ගැන කතා කරලා මොනවද තියෙන්නේ කියලා. home use product එක ගත්තම මේකේ තියෙනවා channels 4ක්. ඒ කියන්නේ ඔයාලට මේක LED strips හෝ bulb සම්බන්ධ කරන්න channels 4ක් තියෙනවා. ඒ වගේම LED bulb වශයෙන් ගත්තොත් ඔයාලට bulb 1600ක් වෙනකම් මේ device එකේ යන්න පුළුවන්. මේකේ වර්ණ රටා ඇත්තටම 100කට අධික ප්‍රමාණයක් තියෙනවා. හරියටම numbers වශයෙන් කියන්න අමාරුයි. ඒ වගේම colors උත් මේ RGB කියන්නේ සෑම කලර් එකක්ම මේකේ ගන්න පුළුවන් ඔයාලට අවශ්‍ය විදියට. ඒත් එක්කම තව option එකක් තියෙනවා. මේකේ segments කියලා. segments කියන්නේ ඔයා හිතන්න ඔයා මේකට සම්බන්ධ කරලා තියෙනවා bulbs LED bulb 300ක strip එකක් කියලා. මේ bulb 300 strip එක ඔයාට පුළුවන් bulb 100ක් ඔයා කැමති pattern එකක්. අනිත් bulb 100 තවත් pattern එකක්. එතනින් එහාට ඉතුරු bulb 100 ඊටත් වඩා වෙනස් pattern එකක්. සහ colors වලින් ඔයාට කැමති විදියට මේක sequence විදියට හදාගන්න පුළුවන්. කැමති color එකක්, කැමති pattern එකක් යන විදියට. මේක ඉතුරු වැඩ ටික තියෙන්නේ අතන මේක application එක පැත්තෙන්. ඔයාට ඒ තියෙන features ටික, options ටික ගන්න තියෙන්නේ application එක පැත්තෙන්. WLED කියන mobile application එක තමයි මේකට අදාළ application එක. මේක ඔයාට Play Store එකේ වේවා iOS ඒවා download කරගන්න පුළුවන්. ඒත් එක්කම මේකට web interface එකකුත් තියෙනවා. ඔයාලට කියන්නේ browser එකකින් ගිහිල්ලා මේක access කරන්න පුළුවන්. ඉතින් මේකේ මාකට් එකේ තියෙනවා වෙළඳ පොලේ තියෙනවා මේක LED strip විදියට, bulb valve විදියට සහ single bulbs විදියට ගන්න පුළුවන්. ඔයාලට මේකට මේ use කරන RGB LED strips හෝ bulb valve ඒක ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට කැමති ප්‍රමාණයට ඔයා use කරනවා. ඔයාලට දැන් මේක home use device එකක් නෙවෙයි. ඔයාලට ඒ කරන bulb 1600කට වඩා අවස්ථාවක් තියෙනවා නම් ඔයාලට devices දෙක තුනක් වුණත් purchase කරලා මේ වැඩේ කරගන්න පුළුවන්. ඊටත් වඩා යනවා නම් අතරම industrial කියන segment එකට set වෙන්න ඕන. industrial කියන product එකත් එක්ක ඔයාලට යන්න වෙනවා. එහෙම වුණොත් ඊටත් වඩා ලොකු project එකක් වගේ යනවා නම් මොකද නිවසක වගේ නම් සාමාන්‍යයෙන් අපේ ලංකාවේ ඉන්න තියෙන කල්චර් එකත් එක්ක එක ෆෙස්ටිවල් එනවනේ කාලෙන් කාලට. ඉස්සරහට අවුරුදු වෙනවා, වෙසක් වෙනවා, අවුරුදු අන්තිම ක්‍රිස්මස් තියෙනවා. ඒ වගේ. ඒකට මේ කාලවලදී මේ ෆෙස්ටිවල්ස් වලට පාවිච්චි කරන කලර්ස්
ඒ වගේ දේවල් තියෙනවනේ. එතකොට උදාහරණයක් විදිහට අපි වෙසක් එකට ගත්තොත් ඔයාලට පුළුවන් වෙසක් එකට ඔයා හිතන්න ඔයාලගේ ගෙදර ඉස්සරහා LED ස්ට්‍රිප් ටිකක් ගහලා තියෙනවා මේකෙන්. ඔයාලට පුළුවන් එතනදී වෙසක් කාලේට ඒ වෙසක් එකට අදාළ කලර්ස් පැටර්න්ස් යන විදිහට මේක මාරු කරගන්න. ක්‍රිස්මස් කාලේට ක්‍රිස්මස් එකේ විදිහට හදාගන්න. ඒ ඔප්ෂන් එක තියෙනවා. ඒක තමයි කිව්වේ ඇත්තටම අර අපි කලින් පාවිච්චි කරපු RGB LED lights වගේ හැමදාම ඒකාකාරීම කලර්ස් වලට සහ පැටර්න්ස් වලට කොටු වෙන්නේ නැතුව ඔයාලට කැමති විදිහට මේක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ ඩිවයිස් එක කොහොමද කන්ෆිගර් කරගන්නේ කියන එක ඔයාලට ඉදිරියේදී මම වීඩියෝ එකකින් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ මේක දැන්ටමත් මිලදී කියන තියෙන අයට මම හිතනවා ඒක වැදගත් වෙයි කියලා. ඒක රෙඩි වුණ ගමන් ඔයාලට මම මෙසේජ් එකක් දෙන්නම්. මේ ප්‍රොඩක්ට් එක ඇත්තටම ශ්‍රී ලංකාවේ ප්‍රොඩක්ට් එකක් නිසා ඔයාලට අවුරුද්දක වකීමක් එක්ක මිලදී ගන්න පුළුවන්. වෙළඳපොලේ කිසිම තැනක නැහැ අවුරුද්දක වකීමක් එක්ක මේ වගේ ප්‍රොඩක්ට් එකක් ගන්න. සහ අවුරුද්දෙන් පස්සෙත් ඔයාලට මේකේ ඕනම රිපෙයාර් එකක් ඕනම ලෙවල් එකක රිපෙයාර් එකක් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. මොකද මෙහි තමයි එක්ස්පර්ට්ලා ඉන්නේ. එක්ස්පර්ට්ලා ඉන්න ලංකාවේ නිසා ඕනම රිපෙයාර් එකක් කරගන්නත් පුළුවන්. ඉතින් ඇත්තටම අර ඒකාකාරී වර්ණ වලින් ඈත් වෙලා අලුත් ඩිසයින්ස් වලට අලුත් පාට වලට Tamanට කැමති කාලින් කාලයට වෙනස් කරගන්න පුළුවන් chance එකක් තියෙන්නේ. අලුතෙන් ඔයාලා showrooms මොනවා හරි පටන් ගන්න ඉන්නවා නම් showrooms වල name board වලට name board එකක් වුණත් ඔයාලට හැමදාම එකම පාටින් LED board එකක් දැම්මොත් හැමදාම එකම colours තියෙන්නේ. නමුත් ඔයා මේක use කරොත් තමයි ඔයාලට දවසින් දවස ඔයාගේ LED board එකේ name board එකේ colours වෙනස් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒක නිසා හැමෝටම ආරාධනා කරනවා මේක try කරලා බලන්න කියලා. ඔයාලගේ මොනවා හරි දැනගන්න මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. නැත්නම් අපි description එකේ අපේ නම්බර් එකක් දාලා තියෙනවා. නම්බර් එකට කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. එහෙනම් ජය වේවා.